දෙවන දින කමාන්ඩෝ රෙජිමෙන්තුව විශේෂ බලකාය සහ ගුවන් හමුදා රෙජිමෙන්තු විශේෂ බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 5ක් සහ සිසු මිනින් 51 දෙනෙකුන් ආරම්භ කළ අතර ඉන් ඇතුළත් වීමේ පරීක්ෂණය අසමත්ව නිලධාරීන් 1ක් සහ සිසු මිනින් 11 දෙනෙකු පාඨමාලාවෙන් ඉවත් වන ලදී. ඒ අනුව නිලධාරීන් 4ක් සහ සිසු මිනින් 40 දෙනෙකු පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබුව අතර පාඨමාලාව අතරතුර විවිධ හේතුන් මත නිලධාරීන් 2ක් සහ සෙසු මිලියන් 14 දෙනෙකු පාඨමාලාවෙන් ඉවත් වීමෙන් පසු අද දින නිලධාරීන් 2ක් සහ සෙසු මිලියන් 26 දෙනෙකු පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු සුදුසුතා ලාංඡනය පැළඳ විසිර යාම සඳහා සුදුසුකම් ලබන බව මා ඔබට පවසුනේ ඉමහත් වූ අභිමානයෙනි. මෙම පුහුණු පාසල වෙතින් සිදු කරන ඉතාමත් සුවිශේෂී වූ පාඨමාලාව සංග්‍රාමික කිම්දුම් පාඨමාලාව වන අතර මෙම පාඨමාලාවේ අරමුණ වනුයේ විශේෂ බලකායන්හි ක්‍රියාන්විත රාජකාරී සිදු කරනු ලබන සෙබළුන්හට සංග්‍රාමික කිම්දුම් ක්‍රියාකාරකම් සිදු කිරීමට අවශ්‍ය සියලුම න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම හා සංග්‍රාමික කිම්දුම් කරුවෙකු බිහි කිරීම සහ ජනිත ක්‍රියාන්විතයන් කාර්යක්ෂමව හා ඵලදායීතාවයෙන් යුතුව තම ඒකකයන් තුළ සිදු කිරීම සඳහා සංග්‍රාමික කිම්දුම් කරුවන් මුදා හැරීම සමගින් ජලාශිත ක්‍රියාන්විත සඳහා සෙබළුන් ශාරීරිකව හා මානසිකව සූදානම් කිරීම. මෙම පාඨමාලාවේ අභිමතාර්ථයන් වනුයේ මූලික පිහිනුම් සහ කිමිදුම් යන විෂයන් සම්බන්ධව ප්‍රායෝගික දැනුම ලබා දීම, ආරක්ෂාකාරී සංග්‍රාමික කිමිදුම් ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන කිමිදුම් භෞතික විද්‍යාව, කිමිදුම් වෛද්‍ය විද්‍යාව, වායු අවපීඩන වගු සහ භයානක මුහුදු ජීවීන් පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබා දීම, සංග්‍රාමික කිමිදුම් ක්‍රියාකාරකම් ඉතා ඵලදායීතාවයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය වන කිමිදුම් සංඥා භාවිතය, මුහුදු පතුල පරීක්ෂා කරන ක්‍රමවේදයන් පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා දීම, සංග්‍රාමික කිමිදුම් කරුවෙකු මූලිකව දැනගත යුතු කිමිදුමට අවශ්‍ය සියලුම උපකරණ නිවැරදිව පවත්වාගෙන යාම, නඩත්තු කිරීම සහ යාත්‍රා හැතිරවීම සම්බන්ධයෙන් දැනුම ලබා දීම. ඒ අනුව මෙම පාඨමාලාවේ අරමුණු සහ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ දැනුම සහ කුසලතාවය දියුණු කිරීම උදෙසා කිමිදුම් ශාරීරික අභ්‍යාස, මූලික කිමිදුම් න්‍යායන්, කිමිදුම් උපකරණ හඳුන්වා දීම සහ නඩත්තුව, ඉපිලීමේ ක්‍රමවේදයන්, පිහිනුම් ක්‍රම සහ සංග්‍රාමික කිමිදුම්, හුස්ම තද කරගෙන දිගට කිමිදීම, කිමිදුම් භෞතික විද්‍යාව, වායු කිමිදුම්, කිමිදුම් දේහ විද්‍යාව, අවපීඩන කිමිදුම් වගු, දිගට කොම්පාසුව හැසිරවීම, විශේෂ කිමිදුම් මෙහෙයුම්, ස්ථානීය කිමිදුම්, හදිසි අවස්ථා සරඹ, පිටත ජල යන්ත්‍ර හැසිරවීම හා ජීවිත ආරක්ෂක පුහුණුවීම් යන විෂයන් ඔස්සේ දැනුම සහ කුසලතාවයන් වර්ධනය කළ අතර විවිධ ඇගීමේ පරීක්ෂණයන් තුළින් පාඨමාලාවේ සිදු වර්ගීකරණයට ලක් කරනු ලබයි. මනා සෞඛ්‍ය සම්පන්න ශාරීරික කුසලතාවයක් ඇති ඕනෑම අයෙකුට ඉතාමත් කෙටි කාලයක් තුළ නොගැඹුරු ජලයේ සාමාන්‍ය කිම්දුම් ක්‍රියාකාරකම් සිදු කළ හැකි වුවත් විශේෂ දක්ෂතා ඇති විශේෂ බලකා අභීත සොල්දාදුවන් පුරා මාස 3ක් පමණ පුහුණුව ලබා අඩි 120ක් ජලයට කිමිදීම වෙන්න විශාල පරාසයක් පුරා විහිදුණු විශේෂිත ජලද ක්‍රියාන්විතයන් සිදු කිරීම සඳහා පුහුණුවෙන් මෙම පුහුණු පාසල මගින් ලබා දෙනු ලබයි. සම්භාවනීය මුත්තනේ වර්ෂ 2025 මැයි මාස 22 වන දින සිට 2025 සැප්තැම්බර් මාස 6 වන දින දක්වා පුරා මාස 3කට අධික කාලයක් පැවති විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පාඨමාලාවේ ක්‍රියාකාරකම් ඇතුළත් කෙටි වීඩියෝ දර්ශනයක් ඔබ හට මේ අවස්ථාවේදී දැක බලාගත හැකියි.
සම්භාවනීය මුත්තනි. මේ අවස්ථාවේදී සූදානම් වන්නේ පුරා මාස 3කට අධික කාලයක් පැවති අති දුෂ්කර වූ වෙහෙසකර වූ පාඨමාලාවේ අන්තර්ගත විෂයන් වල ක්‍රියාකාරකම් ඇතුළත් නිදර්ශන පෙළක් ඔබ වෙත ගෙනීමටයි. ඊට ප්‍රථමයෙන් ඔබ සියලු දෙනා නිදර්ශන